අපි අද කියන්නේ තායිලන්තයේ අපේ රට ගැන කියපු කතාවක්. ඒක රසවත් කතාවක්. මේ කතාව ප්‍රංශයේ පුත්පත්වල ලියවි තිබුණා. ප්‍රංශය යුරෝපයේ රාජ්‍යයක්. 1643 සිට 1715 දක්වා කාලය ප්‍රංශය පාලනය කළේ 14 වන ලුයිස් රජුය. ඔහු 1687 දී සියමේට එනම් අද තායිලන්තයට දූත පිරිසක් පිටමන් කළා. එම දූත කණ්ඩායමේ ප්‍රධානීන් වූයේ සයිමන් ලුබෙයාර් සහ ක්ලෝඩ් ඩුබලේ යන දෙදෙනාය. ඔවුන් ප්‍රංශයේ බ්‍රිට්නි වල පිහිටි බ්‍රෙස්ට් වරායෙන් සියමේ බලා පිටත් වුණා. මෙම වරාය පිහිටියේ බ්‍රිට්නි වල බටහිර කෙළවර ඇට්ලාන්ටික් මුහුදේ. මෙම වරායේ කළ වෙළඳ සහ හමුදා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළා. මෙම දූත කණ්ඩායමේ සිටින සයිමන් ලුබෙයාර් කවියෙක්, ලේඛකයෙක්, ගණිතඥයෙක් සහ රාජ්‍ය දූතයෙක්. දූතයන් මෙර්කුයි වරායට සෙවෙන් දුනා. අද කියන්නේ මයිකක් වරාය කියලා. මේ වරායත් එකල ප්‍රසිද්ධ වරායක්. එකල ආසියාවේ වෙළඳ ආධිපත්‍ය රැකගෙන හිටියේ ඕලන්ද ජාතිකයන්. ප්‍රංශ රජුගේ මේ දූත සේවාවේ අරමුණ වූයේ එම ඕලන්ද ආධිපත්‍ය බිඳ දැමීම. එමෙන්ම සියමේ රජ ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සහ ආසියාවේ ප්‍රංශ හමුදා බලයක් තහවුරු කර ගැනීම. මේ සිටින කාලයේ දූතයන් විවිධ පුද්ගලයන් සමග මුණ ගැසිලා සියම් රට ගැන විස්තර ඒකරාශි කරගත්තා. ඔවුන්ට සියමේ ජනතාවගෙන් දැනගන්නට ලැබුණා ඔවුන් වන්දනාමාන කරන ගෞතම ශ්‍රමණයන්ගේ පියා සිලෝනේ නම් හෙළයේ රජ කෙනෙකු බව. සියම වැසියන් මෙම විස්තරේ දැනගෙන තිබුණේ සියමේ පැරණි පුස්කොළ පොතක් කියවා බලයි. 1688 දී මේ දූත පිරිස නැවත ප්‍රංශයට පැමිණියා. සයිමන් ලුබෙයාර් සියමේ ඔහුගේ අත්දැකීම් ඇතුළත් කරලා පොතක් ලියවා. මෙම පොත යුරෝපීය ජාතිකයන්ට සියමේ ගැන අවබෝධ කරගන්නට රුකුලක් වුණා. මෙම පොතේ නම New Historical Relation of the Kingdom of Siam. මේ පොතේ පිටුවංග 10 සහ 136 අපට වැදගත් වෙනවා. එම පිටුවල සඳහන් කර තිබුණේ ඔවුන් වන්දනාමාන කරන ගෞතම ශ්‍රමණයන්ගේ පියා සිලෝනේ රජ කෙනෙක්. එසේ නැතිනම් දේව ලංකාවේ රජ කෙනෙක් කියලා. මේ විස්තරය එකල ප්‍රංශයේ පුවත්පත්වලත් සඳහන් වී තිබුණා. මෙම විස්තරය පසුකාලීනව ඉංග්‍රීසියට පරිවර්තනය කළා. 1788 දී ඒසියාටික් රිසර්චර්ස් සංගරාවට විලියම් චේම්බර් මහතා ඔහුගේ ලිපිය වන Some Accounts of the Sculptures and Ruins in මාවලිපුරම් හි සඳහන් කර තිබුණා. මේ තිබෙන්නේ එම විස්තරය ඇතුළත් කර ඔහු විසින් ලියන ලද ඔහුගේ ලිපියයි. බුදුන් උපන්නේ අපේ රටේ කියලා ලෝකයම දන්නවා. ඒ වුණාට අපේ මිනිස්සු දන්නේ නේ. හීනමානයට බෙහෙත්නේ සුපුන්නා. අපි ගිහින් එන්නම්. නැවත හමුවෙමු.